සියම් දෙනකොට ලංකාවේ වත්දයක් ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි අපිට වගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එක්ස්පීරියන්ස් එක ගැන ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන් වේද? පුළුවන්. දැනට මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එක අරගෙන කොච්චර කල් වෙනවද? අරගෙන සති දෙකක් විතර වෙයි. දැනට කොහොමද වගේ එක්ස්පීරියන්ස් එක වෙහිකල් එකත් එක්ක? මම දැනනතරේ මම හරි සතුටින් වෙහිකල් එක පාවිච්චි කරනවා. මම හිතනවා වෙහිකල් එකක්. අතනම ගත්තොත් මේ වෙහිකල් එක ටිකක් සාමාන්‍ය වෙහිකල්ස් වලට වඩා ප්‍රයිස් එක වැඩි වෙහිකල් එකක්. ඒ වෙහිකල් එකේ ප්‍රයිස් එක තවට පෙට්‍රල් ඩීසල් වගේ වෙහිකල් එකකට යන්න තිබුණා. ඇයි ඉලෙක්ට්‍රික් වෙහිකල් එක අමතක තෝරගත්තේ? ඔය අපි ඉතිරි අනාගතය ගැන බැලුවොත් 2000 දෙනකොට ලංකාවේ වත්දයක් ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි අනිවාර්යයි. ඒ වගේම මේකේ තියෙන ඔප්ෂන් ටික ආරක්ෂාකාරී පැත්ත සේෆ්ටිය ඒත් එක්ක මේ වාහනේට තියෙන ෆැසිලිටිස් වෙන වාහනේට නැහැ. අනිවාර්යයෙන්ම අලුත්ම වෙහිකල් එක. ඔෆ් රෝඩ් පැත්තට බහුව වටිනවා. ඉතින් ඔෆ් රෝඩ් පදින්න හොඳ වෙහිකල් එකක්. ඒක අනිවාර්යයි. දැනට මේ සති දෙක ඇතුළත මොනවා හරි ප්‍රශ්න වලට මුහුණ දුන්නත් නෑ. ඒව දෙයක් විශේෂයක්. වෙහිකල් එක charge කරද්දී charging station එකක් හොයාගන්න, book කරගන්න නැත්නම් ඒ වගේ මොනවා හරි ප්‍රශ්න වලට මුහුණ දුන්නද? ඒ ගැන නම් තවම දැනීම වාසිය මොකද charging point හොයාගන්න අපි අමාරුයි හොයාගන්න. ඉතින් මේවා මෙතෙන්ට ආවෙත් ඒවා අමාරුයි හොයාගෙන ආවේ. ඒ ගැන සම්පත්තිකරණයක් බොහොම අඩු තත්ත්වයක්. වාසියෙන් අපට ඇප් එකක් කරා හරි කොහොම හරි ඉලෙක්ට්‍රික් වෙහිකල් charging point එක දැනගන්න, කාර්ය බහුල දැනගන්න තියෙනවා වඩාත් පැහැදිලි. ඉලෙක්ට්‍රික් වෙහිකල් එක බූස්ට් කරන්න ඕනි කියලා දැනගෙන හිටියද? නෑ ඒ සම්බන්ධයෙන් දැනගෙන හිටියේ නෑ.